අද දවසේ ඔබට ලැබෙන්න යනවා කියලා. ඉතින් ඒකට අපි පොඩ්ඩක් සංඥාවක් ලබා දෙමු. ස්තුති සුබ සන්ධ්‍යාවක් තමයි. කොහොමද සුබ සන්ධ්‍යාවක් කියන්නේ කවුද? සුබ සන්ධ්‍යාවක්. ඔයගොල්ලන් හැමෝම අපි ආදරෙන් ඉන්නවා. දන්නවද? ඔයගොල්ලෝ ඉතාම වටිනා සෙනඟ. ඉතාම වටිනා සෙනඟ. ඒ දන්නවද මේ බ්ලොග් කිව්වේ? ඔබ හැමදෙනාම ඇවිල්ලා අපේ ව්‍යාපෘතියේ දරුවෙක්ගේ මවෙක් පියෙක්. නේද? මේ ලෝකේ තියෙන උතුම්ම පදවිය මොකක්ද? අපි කියනවා මේ ලෝකේ තියෙන උතුම්ම පදවිය තමයි මව් පදවිය කියලා. ඉතින් උතුම්ම පදවිය ලැබපු ඔබව කොපමණ වටිනවද? අත තියලා අපිට කියන්න මම ඉතාම වටිනා කෙනෙක් කියලා. මම මේ ලෝකේ උතුම්ම පදවිය ලැබපු වටිනා කෙනෙක් කියලා ඔබට කියන්නද? කියන්න. මම මේ ලෝකේ උතුම්ම පදවිය ලැබපු වටිනා කෙනෙක්. ඔබට වැටහෙනවද කොපමණ වටිනවද කියලා? ඇයි වටිනාකම ඔබට ආවේ? ඇයි වටිනාකම ඔබට ආවේ? මේ ලෝකේ උතුම්ම පදවිය ඔබට දුන්නේ කවුද? කවුද? පළමුව දෙවියන් වහන්සේ තමයි ඔබට ඒ උතුම්ම පදවිය දුන්නේ. බයිබලයේ ඊළඟ පොතේ 27 වෙනි පදයේ කියනවා දරුවෝ ස්වාමීන් වහන්සේ දෙන උරුමය. කුසී පදේ උන්වහන්සේගේ ලැබෙන විභාගයක් කියලා. එතකොට අපි හැම කෙනෙකුටම ඒ කියන්නේ වාඩි වෙලා ඉන්න හැම කෙනෙක්ම ඇයි වටින්නේ? දෙවියන් වහන්සේ විසින් උතුම් තෑග්ගක් ඔබට දීලා තියෙනවා. කවුද ඒ තෑග්ග? කවුද ඒ තෑග්ග? ඔබට දීලා තියෙනවා උතුම් තෑග්ග. කවුද තෑග්ග? ඔබගේ දරුවා. ඔබගේ දරුවා. වයිබලයේ කියන්නේ මොකක්ද? දෙවියන් වහන්සේ විසින් දෙන උරුමයක් තමයි ඔබගේ දරුවෝ. එහෙනම් ඔබ වටිනා කෙනෙක් වෙන්නේ ඇයි? දෙවියන් විසින් ස්වර්ගයේ සිට ඔබට උතුම් තෑග්ගක් දීලා තියෙනවා. ඒ තෑග්ග තමයි ඔබේ දරුවා. දැන් කොහොමද කල්පනා කරලා බලන්න එච්චර වටිනා සම්පතක් දැන් ඔබගේ අතේ ඉන්නේ. හරිද? ඔබ ළඟ ඉන්නේ ඔබගේ නිවසේ ඉන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. කොහොමද ඉන්නේ? උතුම්ම වටිනා වූ දෙවියෝ විසින් දීපු තෑග්ගක් තමයි දැන් ඔබ ළඟ ඉන්නේ. ඔබගේ නිවස තුළ ඉන්නේ. ඔබ අතගාන්නේ. ඔබ ඉදින්නේ. ඒ වගේම තමයි හැරිලා පාරවල් ගහන්නේ. බනින්නේ. නේද? පොලිස්සන්නේ. කොඩු පාර දෙන්නේ. ඔය හැමදේම කරන්නේ කාටද? ඔබට ලැබුණ උතුම්ම තෑග්ග. ඔබට ලැබුණ ඒක එසේ මෙසේ තෑග්ගක් නෙමෙයි. දෙවියෝ විසින් ඔබට දීපු තෑග්ගක් තමයි ඔබේ නිවසේ ඉන්නේ. ඉතින් මට හම්බුණා එක දරුවෙක් ලියපු ලිපියක්. මම ඒක ඔබට කියවන්න යනවා. ඒ දරුවා මෙන්න මෙහෙම කියනවා. චූටි දරුවා සහ ලොකු දරුවෝ ඉන්න දෙමව්පියෝ මෙතන සිටිනවා. ඉතින් අපේ හැමෝටම මේ කාරණාව පොදුයි. ඒ දරුවා කියනවා මගේ අත් හරිම පොඩි. කිරි හැලෙන්නේ වතුර හැලෙන්නේ ඒ නිසා. නැතුව මම දඟ නිසා නෙවෙයි. හරිද? ඒ දරුවා කියනවා මගේ අතේ කිරි හැලෙනවා අම්මේ. වතුර හැලෙනවා අම්මේ. අම්මා හැලුව ගමන් අනිත් පැත්තට මට ගහනවා තමයි. මට බලිනවා තමයි. මම ලොකු වැරද්දක් කළා වගේ. නමුත් අම්මේ එහෙම වෙන්නේ ඇයි? මම දඟ නිසා නෙවෙයි අම්මේ. මගේ තාම චූටි. ඒක ඕපල් ඉස්සනවා. දේවල් ඉස්සනවා. ඉතින් මට ඒවා අයින් අල්ලන්න බැහැ සමහරක් වෙලාවට මම තාම දරුවෙක් නේ. ඕගොල්ලන් කවුරු හරි මේ හිතපු ගමන් ඕක වෙච්ච අය ඉන්නවද? චුට්ටක් අතීතෙට ගිහිල්ලා බලන්නකෝ.
පොඩි මාව දාලා හයියෙන් යන්න එපා. මට තාම වේගයෙන් යන්න අමාරුයි. මට අම්මා එක්ක එන්න පුළුවන් වෙන්න දෙමින් ඇවිත් ඉන්නකෝ. ඉතින් සමහර අපි දකින්න පාරේ යද්දී අම්මලා මෙතන එනවා කීටි ඇදගෙන යනවා. ළමයි නේද? මේ එනවා ඇදගෙන යනවා. ඉඳ බැලුද හරියට? හා කීටි ඇදගෙන යනවා කන්න මිලිකලා හරි කනින් හරි ඇදගෙන යනවා ළමයි. නමුත් අපි බලන්නේ දරුවව අපිට හයියෙන් ඇවිදින්න පුළුවන් වුණාට ඒ දරුවා කියනවා මගේ කකුල් තාම සූටි. මට අම්මා වගේ හයියෙන් ඇවිදින්න බැහැ. මම ලස්සන පාට දේවල් ගන්නත් අනේ මගේ අතට ගන්න එපා. මම ඒවට ආසයි. මම තාම ලෝකේ දේවල් ගැන ඉගෙන ගන්න යන්නේ. අපි දැන් ලෝකේ දේවල් ගැන මොකද ඉගෙන තියෙනවා. අපි කියන ලෝකේ කාලා වස්තුක බීලා ඉන්නවා දැන්. අත හොඳලා දැකින් කියනවා හැරෙද්දි කියන්න පුළුවන් මොකක්ද දෙන්නේ කියලා. අපි කියනවානේ කියලා දෙනවානේ. එතකොට ඒ දරුවෝ කියනවා මම මේ දේවල් අල්ලන්නේ ඇයි? මම තාම මේවා වලින් ඉගෙන ගන්නවා. නේද? අම්මා ඒ අත්දැකීම් නැති නමුත් මම තාම ඉගෙන ගන්නවා. මම කතා කරද්දී අහක බලාගෙන ඉන්නේ නැතුව මා දිහා බලන්න පුළුවන්ද? එතකොට මම දන්නවා අම්මා මං කියන දේ අහගෙන ඉන්නේ කියලා. කොච්චර අම්මා කෙනෙක් මට අකුසල කියන්න හොඳද සවන් දෙනවා කියලා දරුවට? දරුවට සවන් දෙන අම්මලා උත්සාහ කරන්න. දරුවේ කියන්නේ අම්මේ ඇයි මස්ත අපිට කෑ ගහලා ඉන්නේ අම්මේ නේද? ඇයි හේතුව? අම්මා සංකේතී නෑ දරුවට නේද? එක්ක අම්මේ කියන්නේ අනිවා අද නම් ගොඩාක් අම්මලා ඉන්නවා මොනවද? ෆෝන් වල ඉන්නවා. නැත්නම් ආස්සම මේ නාට්‍ය වල ඉන්නවා. අද ගොඩාක් ඉන්වෙස්ටර් අම්මලා දරුවෝත් එක්ක කාලය ගත කරන්නේ. දරුවන්ට තියෙන ජීවිතේ ගොඩාක් දේවල් බෙදා ගන්න. ඒගොල්ලෝ කැමති අම්මා තාත්තත් එක්ක කතා කරන්න. මට කියන්න දවසට කී දෙනෙක් දරුවන් එක්ක කාලය වැය කරලා තියෙනවද කියලා? අද සමහර ෆැමිලි ටයිම් එකක් කියලා දවසේ දිනවල කියලා අද සමහර මම කැමති වෙනවා අය දැනගන්න. ඔව් ඒක අම්මා කෙනෙක් අතුසන් ඉන්නවා ෆැමිලි ටයිම් එකක් තියෙනවා කියලා. ඉස්සරහා ලුණා ගන්නවා දාන වටිනවා නේද කියන්නද? එතකොට මේ සම්බන්ධතාවය වැඩි දියුණු වෙනවා. ඕන තරම් අපරාධ හැමදේම ළමයි ඇවිල්ලා කියනවා. ඔබ දන්නවා දරුවෝ ගොඩාක් දේවල් කියනවා. ඇයි හේතුව? නිරන්තරයෙන් හේතුව ඇයි? ඇයි අම්මා සම්මේදී නැහැ? අම්මට වෙලාවක් නැහැ දරුවෝට ඇහුම්කම් දෙන්න. ඔබ දන්නවා ඒකේ ප්‍රතිඵලය මොකක්ද කියලා? අද ගෙදර මිනිස්සු ආමන්ත්‍රණය වෙනවා. පිට මිනිස්සුන්ට ළමයි සම්මේදී වෙන්නේ. ඒ දේවල් වලින් අද ළමයි ගොඩාක් ග්ලෝබල් වීලා තියෙනවා. එහෙනම් අපි ෆැමිලි ටයිම් එකක් ඔබ ගෙදර හදා ගන්න. ගෙදර ටීවී ඔෆ් කරන්න, ෆෝන් ඔෆ් කරලා පැත්තකින් තියන්න. තියලා ගෙදර ඔබ ෆැමිලි ටයිම් එකක් හදා ගන්න. දරුවන්ට විවෘත වෙන්න, දරුවන්ව බදා ගන්න, දරුවන්ට කතා කරන්න. කීකෙනෙක් අම්මලා අම්මලාට ඉස්කෝලේ ගිහිල්ලා හරි වැඩට ගිහිල්ලා හරි දරුවා අප්පා පුතේ අද දවස කොහොමද කියලා. කීකෙනෙක් අහනද? ඉන්නවා අම්මලා අනායක හරි සතුටුයි. පුතේ අද දවස කොහොමද? අද ඉස්කෝලේ වැඩට කොහොමද? අද ඔයාලා වැඩට ගිහිල්ලා ඇවිල්ලා කොහොමද පුතේ අද දවස? අද සතුටින් හිටියද ඔයා? අනම්මලා ඉන්නවා ඒක ගොඩක් සතුටුයි. එහෙම නැත්තම් මේ අද රැය ඉඳලා පටන් ගන්න. ඔබගේ දරුවව නම් කරගෙන පුරුදු කරගෙන දරුවගේ විස්තර අහන්න දරුවා ඔබට සංවේදී වෙන්න බලාගෙන ඉන්නවා. හිතේ ඉන්නකත් ඉන්න දේවල් කියන්න දරුවා බලාගෙන ඉන්නවා. ඔබ අදම දරුවට විවෘත වෙන්න කියලා කියනවා. මම දන්නවා මම කියන දේ අහගෙන ඉන්නවා කියලා මට සිතක් ඇහිලා කියලා. ඉතින් කියනවා මම තාම පොඩි දවස් පුරාම මට බලින්න නැතුව ඉන්න පුළුවන්ද? මට වැරදි කරලා ඉගෙන ගන්න ඉඩ දෙන්න.
අත දීලා උඩට ගන්නවා වෙනකොට ඒ අත පාවිච්චි කරලා අපි කරන වැඩේ කනනවා පාරක් වෙනවා. අපි කරන්නේ නැහැ. අපි හැමෝම ජීවිතේ වැරදි උඩට ආපු මිනිස්සු. අපි කවදාවත් කෙලි මේ පර්ෆෙක්ට් විදිහට අපි හැමදේම සම්පූර්ණ කරලා ඉන්න මිනිස්සු නෙවෙයි. අර තෝමස් අල්වා එඩිසන් එයා විදුලි බල්බය හොයාගත්ත කෙනා. එයාට 900 වාරයක් වැඩ කරනවා. එයාගේ අම්මා කිව්වා නම් අනේ මොනවාද මේ නාස්ති කරනකොට ඉන්නේ මේ දේවල්? මොනවාද මේ සල්ලි නාස්ති කරනවා, කාලය නාස්ති කරනවා පැත්තකට දාලා ඉන්න කියලා පාරක් දිලා පැත්තකට දාලා අද මේ විදුලි බල්බයක් පත්තු වෙන්නේ නැහැ මේ ඉස්සරේ. අපි හැමෝම වැරදෙනවා. අපේ දරුවන්ට වැරදෙනවා. ඒ අවස්ථාවේදී ඔබගේ වචන පිළිපාරක් වගේ දරුවව පසාර කරන්න දෙන්න එපා. ඒ දරුවව නැගිටින වචන කරන්න. ඔබගේ අත රගේ දිගට දරුවන්ට කණේ පාරක් අහන්න නොවේ. අත දෙන්න දරුවන්ට නැගිටින්න. ඇයි දන්නවද? අල්ලපුවට මිනිස්සයා එන්නේ නැහැ. ඔබේ දරුවා වෙන්නේ. අපේ දරුවා වෙන්නේ කවුද? අපි විතරයි. අල්ලපුවට මිනිස්සයා එන්නේ නැහැ. සමහරක් අල්ලපුවට මිනිස්සු අපි ආසයි නැතිනම්. සමහරක් අල්ලපුවට මිනිස්සු අපි හැමෝම නෙවෙයි. නේද? අපේ අසල්වාසී සමහරක් අසල්වාසී ආසයි අපිට නැතිනම්. නමුත් ඔබේ දරුවන්ට බැලෙන්න පුළුවන්. වැරද්දක් හදාගන්න අපි උදව් කරනවා. නැත්නම් වෙන කවුරුත් උදව් වෙන්නේ අපේ දරුවන්ට ඒ දරුවගේ වැරද්ද හදාගන්න. ඊළඟට අනේ කියනවා අම්මට මම ඇඳ හැදුවා. චිත්‍රයක් ඇඳලා ඒවායේ අඩුපාඩු තියෙනවා. මට පුළුවන් තරම් හොදට මම ඒක කරන නිසා අම්මා මට ආදරේ කියනවා. දැන් සමහර ළමයි චූටි ළමයි එහෙම චිත්‍ර ඇඳගෙන එනවා. මගේ දරුවෝ දෙන්නත් පොඩි කාලේ ඇඳගෙන එනවා. ඉතින් අපේ ඉරියව්වක් තමයි ඇඳගෙන මට කියනවා මේ මොලස්සන මාළුවෙක් නේද? මම කිව්වොත් එහෙම මේ මාළුවෙක්ද? මෙහෙම මාළුවා දෙන්නේ. මෙහෙම මාළුවා දෙන්නේ කියලා දෙන්න. කියලා මම කිව්වොත් එහෙම ඒ ළමයාගේ චිත්‍ර හැකියාව අපි කියන්නේ උපම් කියලා නැරනවා කියන. ඒ ළමයාගේ චිත්‍ර හැකියාව එකයි ඉවරයි. දරුවෙක් ඉරියව්වක් හැදුවොත් බෝලයක් ඇඳගෙන ඇවිල්ලා කිව්වොත් එහෙම මම මේ අම්මා වයන්නා. එතකොට කියන්නේ ඉතින් මම මෙහෙමද? ඔහොම කියනොත් මොකද වෙන්නේ? ඒ දරුවගේ ඒ තිබුණ ආදරය ආසාව එතනින්ම නැරෙනවා. නමුත් කිව්වොත් අපුතේ හරිම ලස්සනයි. ඔයාලට මට ආඩම්බරයි පුතේ. අරන් ඔයාලගේ හැකියාව. ඔයාලා හරිම ලස්සනට ඇඳලා තියෙනවා වෙන්න. මට ඔයාලගේ ආඩම්බරයි. මම ඔයාලට ආදරේ thank you පුතේ. කියලා ළමයා වාක්‍යයක් තුනක් දානවද වෙන්නේ? ඒ ළමයා ඒ හැකියාව තව දියුණු කරගෙන කවදා හරි කලාකාරී බවට ඒ දරුවට පත් වෙන්න පුළුවන්. මොනදේ දරුවා කළා යහපත් ඒ දරුවා කරද්දී ඔබ අගය කරන්න දරුවා. යහපත අගය කරන්න. දරුවා යහපත් දෙයක් කරද්දී අගය කරන්න. එතකොට තවම යහපත් දේම කරන්න දරුවා පෙළඹෙනවා. හොඳ දෙයක් කරද්දී අගය කරද්දී ප්‍රශංසා කරද්දී නැවත ඒ දරුවා ඒ දේ කරන්න පෙළඹෙනවා. එසේනම් ඔබේ දරුවව ඔබ අගය කරන්න. ඒ වගේම කියනවා අම්මේ මම ළමේ පොඩි වැඩිහිටියෙක් නෙවෙයි. සමහර විට අම්මා කියන දේවල් මට තේරෙන්නේවත් නැහැ. සමහර වෙලාවට දෙමව්පියෝ ළමයිට ගහනවා. ඒ ළමයාවත් නැහැ ඇයි මම කියන්නේ. ඒ අවස්ථාවේ සමහර වෙලාවට අනේ දරුවෝ වැරද්දක් කරලා නැහැ. අපි හිතලා තියෙනවා මේ ළමයා මේ කරන්නේ පාන්නේ දුන්නේ තමයි මේ කරලා තියෙන්නේ කියලා. දැන් එක දවසක් මොනවාද එක දරුවෙක් තාත්තගේ කාර්යයේ චිත්‍රයක් ඇඳලා තාත්තා දැකපු ගමන් කාර්යයේ පේන්නේ ඉවරයි. අපි තාත්තා ගොඩක් වාහනේ සීරේවත් දෙන්නේ කාර්යයේ පේන්නේ ඉවරයි. දරුවෝ මනංගන තාත්තට
තේටි තාත්තා දරුවනේ ගහලා බැනලා දඩුවම් කළා. දරුවෝ පැටිකන වෙලා ඉක්කි ගහලා අඬනවා. අඬලා ගිහිල්ලා තාත්තා බලද්දි කාවල ඇදලා තියෙන්නේ. තාත්තේ මම තාත්තට ආදරේ කියලා තාත්තවයි යාවයි. ඉතින් බලන්නේ දරුවා වැරද්දක් ගානේ කරලා තියෙන්නේ. දරුවා වැරද්දක් කරලා තියෙන්නේ. බලන් ගියාම ඒක වැරද්දක් නෙමෙයි. දරුවාගේ ආදරේ ප්‍රකාශ කරලා තියෙන්නේ ඒකමයි. නමුත් ඒක අපිට වැරද්දක්. ලොකු වැරද්දක්. නමුත් ඒ චූටි දරුවාට එයාගේ ආදරේ ප්‍රකාශ කෙරෙන්නේ. ඉතින් දරුවෙක්ට දරුවම් දෙන්න ඉස්සෙල්ලා හොඳට දරුවව තේරුම් ගන්න. දරුවගේ අහලා දැනගන්න. දැනගෙන දරුවන් දෙන්න ඉස්සෙල්ලා මම මෙන්න මේක නිසායි ඔයාලා මේක කරන්නේ කියලා තමයි දරුවන් දෙන්න ඕන. නැත්තම් දරුවා තාමේ මම පිටියරේ ඇයි කියලා. ඉතින් කියනවා මම අම්මට ගොඩක් ආදරේ. අම්මට පුළුවන්ද මට කරන්න පුළුවන් දේවල් වලට නැතුව මටම ආදරේ වෙන්න. අද ගොඩක් අම්මලා ළමයිට ආදරේ වෙන්නේ ළමයිට මොන හරි කරන්න පුළුවන්. අපි ආසිතනවා වැඩි ලවුන් ටිකක් අරගෙන මොන හරි දෙයක් කරලා කිව්ටි අම්මලාට ආසිතනවා. ගොඩක් අම්මලා ආදරේ කියන්නේ ළමයිටනේ. ලකුණු වලක් නැතුව නිකන් වයි ළඟට කරන ළමයි හැමදාම කුඩි කනවා ඒවා කරනවා. ඉතින් මෙයාලා කියනවා මට කරන්න පුළුවන් දේවල් වලට අපේ මට ආදරේ කරන්න එපා. ඔයා මට ආදරේ කරන්න. මම මොන හරි කරලා මගේ හැකියාවන් වලට මගේ දක්ෂතාවයන් වලට ඔයා ආදරේ කරන්න එපා. ඔයා ඉස්සෙල්ලා මට ආදරේ කරන්න. ඒක තමයි ඒකට කියන්නේ. නැත්නම් ගොඩක් අම්මලා මේ ළමයිට අම්මලා ගොඩක් පිළිවිමත් වෙන්නේ ළමයි මොන හරි කරපුවා විතරයි. එනවා කියනවා මොන හරි කරපුවා මට තේරුම් ගන්න. එනවා පොඩ්ඩක් කරනවා මේකයි කැමති කියලා. ඊට පස්සේ කියනවා අප්පට මායික තරහ ගිය වෙලාවට මාව ඈත් කරන්නේ නැතුව ඉන්න පුළුවන්ද? මම අම්මා ළඟට එන්නේ මට තාටි හිතුණා බය හිතුණා. එළමයා කියනවා අම්මට තරහ ගියාම මාව එළවන්න එපා. කරගත්ති අපේ දෙමෝපියෝ අපිට තරහ ගියාම එන්න එපා ළඟට. ඉන්න කියලා ගන්න වෙලා කියලා අපි ළමයට ගයිනවා. අපි අයින් කළා. සමහර ලොකු ළමයි ගෙදරට වචන දෙන්න දෙමෝපියෝ සිටිනවා. නේද? ඉතින් මේ දරුවා කියනවා අපේ අප්පට තරහ ගියාම මාව එළවන්න එපා අම්මේ. මම අම්මා ළඟට එන්නේ ඇයි? මට දුක හිතුණා. මට බය හිතුණා. අපේ ඔඩොක්කුව දරුවාට දෙන්න ඕන. හේතුව දරුවා දුක්ෙන්නේ. දරුවා අඬන්නේ අපේ උරහිස දෙන්න ඕන. ඒක නැතුණාම තමයි දරුවෝ වෙලෙන්නේ නැවෝනේ. ඒවා බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ පයින් මත්ද්‍රව්‍ය වලට මත් කුඩු වලට එතකොට වෙලෙන ආත්මවන් හොයාගෙන දරුවෝ කොල්මගේ කියලා ඇඟිලි වල ඒවා බලාගෙන යන්නේ. ගෙදර ඒ දේ තියනවා නම් දරුවෝ කවදාවත් ඒව හොයාගෙන යන්නේ නැහැ. ඉස්සර මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ අපි සමහර අපේ වයසේ ළමයි විවිධ වැරදි වලට මෙයා ඉතින් අපි වැරදි වලට වචනකින් හරි අනුකූල දුන්නේ නැහැ. හේතුව අපේ අම්මා තාත්තා අපිට දක්වපු ආදරය සහ දෙවියන් වහන්සේගේ ආදරය අපිට දැනෙලා තිබුණා. යේසුස් වහන්සේගේ ආදරය අපිට දැනෙලා තිබුණා. අපි පාරේ ගියා අපි දෙවියන් වහන්සේගේ ගෞරවය ආරක්ෂා කරන්න ඕන. ඒ වගේම අපේ දෙමෝපියන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න ඕන කියලා අපිට පිටත තඩින් කාලයලා තිබුණා. ඇයි ඒ අපි ලබපු ආදරය නිසා. ඉතින් ඔබගේ දරුවට ආදරය දෙන්න ඔය අපේ කියාවේ නැති සියලු පැත්තල දාලා ඇයි පුතේ කියලා සමීප වෙන්න. ඔබේ කියන්නේ ගොඩක් දේවල් දරුවන්ට තියෙනවා. ඔබගේ උරහිස දෙන්න ඔබගේ ඔඩොක්කුව දෙන්න දරුවන්ට ඕන. ඊට අපි දරුවා කියනවා එක පාරේ කෑ ගැහුවොත් මට ගොඩක් බය හිතෙනවා අම්මේ. කෑ ගහනවා කියන්නේ
අපි කියන්නේ කම්බලේ ඉන්න බල්ලා වගේ කියලා. ඊට පස්සේ ලොකු වයසට ආවම කෑමවලට මොනා කළා ගණන් ගානෙන් කරන්නේ. ඊට ඔබවත් ගණන් ගන්නේ. එනි කම්බලේ ඉන්න බල්ලා වගේ අපි ඉස්සර කෑමල් ගන්න පුළුවන්. ඒ නිසා අපි දරුවන්ට ඒ කෑ ගහන එක කියනවා මම කරපු වැරද්ද මට හිමීට කියලා දෙන්න පුළුවන්ද? එනවා මම වැරද්දක් කළා නම් මට ඒක හිමීට කියලා දෙන්න කියලා. ප්‍රෑයන්ටි කරදර කරනවා කියලා බලින්න එපා උනේ. කල්වල වෙච්චි මට බය හිතෙනවා. මට බය නැත්තේ අම්මා ළඟ ඉන්නකොට විතරයි. ඔබ කොච්චර වටිනවද? ඔබ ළඟ ඉඳි බය නැති කෙනෙක් ඔබට ඉන්නවා නේද? හරිද? ඔබ ඒ දරුවා ළඟ ඉඳි දරුවට බය නැහැ. ඔබේ ජීවිතේ බීලා ඔබ තමයි. ඔබ ළඟ ඉඳි ඔබගේ සුරක්ෂිතභාවය දරුවට දැනෙනවා. ඔබ දැනෙනවා මම ආරක්ෂිත කෙනෙක් කියලා. නැත්නම් දරුවට අනාරක්ෂිත බවක් දැනෙනවා. එයාට ආරක්ෂාව දැනෙන්නේ නැහැ. එයා ප්‍රීතිමත් වෙන්නේ. එයාට ආරක්ෂාව දැනෙන්නේ. එයාට සුරක්ෂිතභාවය දැනෙන්නේ. බය නැති වෙන්නේ ඔබ ළඟ හිටියොත් තමයි. ඒ නිසා දරුවා කියනවා මම බය නැති වෙන්නේ අපේ එයාගේ විදිහටයි. ඒ නිසා මගේ ළඟින් ඉන්න. මම එළියට ගියාම අතේ එළිලා ඉන්නකොට බනින්න එපා මේ. මම බයයි මම අතරමං වෙලා කවදාවත් හොයාගන්න බැහැ කියලා. ඔබ ළඟද දරුවන්ට තියෙන බයක් තමයි මගේ අම්මා නැති වෙයි කියන බය තියෙනවා දරුවන්ට. ඔබ ළඟ චුටි කාලෙක දරුවෙන්ට අම්මා මැරෙනවට බයයි. අම්මා මොලේ යන්නේ අඬන්නේ ඒකයි දරුවෝ. අම්මා මොලේ ගන්නක් යන්නේ අඬන අපි මොලේ තියෙන ළමයි කාලේ යන්නේ. ඇයි අම්මා නැති කරගන්න දරුවෝ නැති නෑ. අම්මා තාත්තා නැති කරගන්න දරුවෝ කැමති නෑ. දරුවන්ට ඉන්න වටිනා වස්තුව ඔබයි. දරුවෝ කැමති නෑ ඔබ නැති කරගන්න. දරුවෝ බයයි ඔබ නැති වෙන්න කියනවා. ඔයා කෑනකොට මට ඇත්තටම දුකයි. මගේ බඩ තද වෙනවා කියලා. සමහරවිට ළමයි බඩේ අමාරු කියනවා නේද? ඔයාලගේ දරුවෝ දෙන්න කියලා දෙන්නත් නැහැ. ඒකට හැමතිස්සෙම බඩ දෙනවා. ඔය ගාන සමහරක් අම්මලා එයා දෙකින් පුදුමලා නේද? හැමතිස්සෙම බඩ දෙනවා. ඉස්කෝලේ යන උදේ පාන්දරේ කිසි බඩ දෙනවා. වෙන මොනවත් දෙන්නේ නැහැ. ගොඩක් අය බඩ දෙනවා. නේද? මොකද මගේ දඩ පිටිය අන්තිමට ස්කෑන් පවත්ලා වයිට් ළඟට ආගෙන ගිහින් දෙන්නත් නැහැ. බඩ දෙනවා. ඇයි ඒ බඩ දෙන්නේ? ඒගොල්ලන්ට ඕන අම්මත් එක්ක ඉන්න. ඉස්කෝලේ යන්නේ කැමති නෑ ඒගොල්ලන්ට අම්මා ඕන. ඒකවල තමයි බඩ දෙන්නේ. පොඩ්ඩක් මොනවාරි දුක ඉන්නවා මොනවාරි දෙයක් වුණා අම්මගේ අවධානය ගන්න ඕන වුණා පොඩ්ඩ බඩේම අහු වෙනවා. බඩ දෙන්නේ. ඒ ඇත්තටම නෙමෙයි. ඒගොල්ලන්ට ඇඟිලිම එනවා ඔබට ඕන. අම්මව මට ඕන. අම්මව ඕන. ඒ අම්මගේ සුරක්ෂිතභාවයට ඕන. කියලා හැංගීම ඒක තමයි ඒගොල්ලන්ට ඒකේ ශක්තිය දෙන්නේ. ඉතින් කියනවා අම්මයි හැමදාම මල්ලිව බදාගෙන උත්සාහ කරන්නේ. ඒක ගොඩක් පුදුම නිසාද පොඩි නිසාද මම ආසයි අම්මේ මටත් තේරෙන්නේ මට මාත් හොඳ බවෙක් නෙමෙයි. අපි මම හෝම් බේස් ටීචර් නිසා අපි ගොඩක් අපිට නම් කරන්නේ අවුරුදු දෙකකට බබාලට අපි හැමතිස්සෙම දෙමෝපියා අම්මලාට දෙන උපදේශක් තමයි වැඩි පිටි ළමයි ඉන්නවා නම් හරිද දැන්
එපා. හැමෝටම එක සම්මානවාදේ කරන්න. ඊළඟට කියනවා මම මඩ ගන්නට වඩින්න එපා නේ. අද දවස හරිම ලස්සනයි. මම හරියට සෙල්ලම් කළා. මට මගේ ඇඳුම් පොදලා පුළුවන් නම් අම්මට කතරයක් නෑ ඉතින්. ඔය මඩ ගන්න ඉතින් දූවිලි ගන්න ඉතින් අම්මා කියන්නේ නැතුණාද? ඊළඟට වඩින්න ගන්න. ඒ දරුවා අනස්සයි. ඒ අපි සෝමදාන්නේ කොහොමද නේද? වැඩි අල්ලන්න ආසයි ළමයි. වැඩි අල්ලන්න ආසයි, වැඩි සෙල්ලම්පත් තියන්න ආසයි, මඩ අල්ලන්න ආසයි, මඩ නාගන්න ආසයි. ඒවට සුරක්ෂිත අවස්ථාව දරුවට දෙන්න. ඒ වගේම ලොකු ළමයිට මේ සෝබා ධර්මයේ ලොකු ළමයිව කිට්ටු කරන්න. අද ෆෝන් එකේ තමයි ලොකු ළමයි කිට්ටු කරලා තියෙන්නේ. එළිය ලෝකේ මොනවද වෙන්නේ කියලා ලොකු ළමයි දන්නේ නැහැ. අපේ කවුරු ළමයි අර ගහනවා නගින්න දන්නේ නැහැ අද කවුරු ළමයි. අද කවුරු ළමයි ඉන්නවා කවුරු නගින්න දන්නේ නැහැ. මම දැන් විවාහ වෙච්ච පිරිමිනවා ගහනවා නගින්න දන්නේ නැහැ. ඇයි ෆෝන් ඔබ ඉන්නවා ඉස්සර ළමයි මොකද කරන්නේ? එළියට ගිහිල්ලා අපි ගස් පාරු කියලා නෑ. ගස් වල ඔබ කාලේ ඔබ කරනවා, කටු කාලේ කටු කරනවා. කුරු පෙට්ටියක් තියෙන්නේ නැහැ. පොල් ගස් වලට තව කුරු කරලා අපි කරනවා. ඒ සෝමදානෙත් එක්ක අපි ඉපදුණු මිනිස්සු. සෝමදානෙත් එක්ක අපි ජීවත් වෙන මිනිස්සු. නේද? සතෙක්ව දන්නේ නැහැ. මේ ඉන්න චූටි සතෙක්ව දැකලා නැති ළමයි ඉන්නවා. ගහක පාට මලක සුවඳ, පොළේක සුවඳ, ඒ වගේම වැස්ස පළවෙනි වැස්ස වගේදී දූවිලි සුවඳ මම අපේ දරුවන්ට කරනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලා පළවෙනි වැස්ස වගේදී අපි කරන්නේ එළියට දුවනවා. එළියට දුවලා ඒ දූවිලි සුවඳ ඔතන විදිහට අපි ගන්නවා. වැස්ස දෙවෙනිම අපි ගන්නවා දරුවන්ට. මගේ ෆොටෝස් එකක් තියෙනවා ළමයිට මඩ නාන්න මිදුල මඩ කරලා මඩේ නාන්න මම දීලා තියෙනවා. ඇයි අපි සෝමදානෙත් එක්ක දරුවන්ව ලක් කරන්න නියම මිනිසා පිළිගන්නේ සෝමදානෙත් එක්ක. නැත්නම් ආටිෆිෂල් මොන්ස්ටර් පිළිගන්නේ. ආටිෆිෂල් මොන්ස්ටර් පිළිගන්නේ. කෘත්‍රිම මොන්ස්ටර් පිළිගන්නේ. ඉතින් ඔබේ දරුවව එළිය තමන් ගියේ සෝමදානෙත් එක්ක මඩ නාන්න කරාටි වනින්න එපා. එළිය සර්ෆෙක්ස් එකේ තියෙනවනේ. තියන්නේ? මඩ නාන්න ඉතින් පාට ඔබ කේක් හදලා තියෙනවද? අර ලේවකම් දෙන්නත් දේශව අපි ලේවකම් යවන්නේ ඉස්සර මම දෙනවා. පීඩනේ දේශව වලට ලේවකම් දෙනවා. අර කේක් කියන්නේ කත්ති තියෙන වස්තුවලදී අර දේශවේ ලේවකම් එක හරියට මම දෙනවා. ඉතින් මේ වගේ චුටි දේවල් තියෙනවා අපේ මනුස්ස කමෙලියේ තියෙනවා. අපි මිනිස්සු හරි සරලයි අපේ ජීවිත. නේද? සරල ජීවිතයක් තියෙනවා. ඒවල බඩු පුරවගත්ත කියලා මේවා කළා කියලා මොන සුඛෝභෝගී කම්පික වැඩක් නැහැ. සුඛෝභෝගී ජීවිත ගතන මිනිස්සු පිටරට පිස්සු සෝමදානෙ විදිහට ලක්වෝනේ. නේද? මෙච්චර ලස්සන ස්වභාවයක් ගන්න තියෙන අපි දරුවව ගේ පිළිපිට කරනවා. ඉතින් දරුවෝ එක්ක යන්න මොකද කරන්නේ? දරුවෝ එක්ක එළියට යන්න. ඕන ගන්න. සතු සාමිච්චි යෙදෙන්න. ඔබේ ෆැමිලි ලයිෆ් එකක් තියාගන්න දරුවෝ එක්ක සෝමදානෙ ඉන්න. ඉතින් ඒ වගේම ඔබ දන්න ඇති. ඔබට අසනීපයක් වුණත් කවුද ඉස්සරහම නැගෙන්නේ? මට එනවා මගේ දරුවෝ. කවුද එන්නේ? එළියට මොකද යන්නේ? කොහොමද කටියක් දෙන්නද? එළි මොනවද දෙන්නද? ඉවසෙල්ල රාත්‍රා කියලා දැන දෙන්නේ යා තමයි. නේද? කවුද ඉන්නේ? අපේ මොනවාරි කවුද ඉන්නේ? අපේ දරුවෝ. ඉස්සරහම දුන්නේ කවුද? අපේ දරුවෝ. අර කියනවා ගෙදරට මනගාත්තේ ලෝකෙට පහස් වෙලා වැඩක් නැහැ. ඉස්සර අපේ ගෙදර ඉන්න අපිට දීලා තියෙන මේ කෑලි ටික අපි පරිස්සම් කරගන්න ඕනේ. ආදරේ දෙන්නේ දෙවියන් වහන්සේ වචන කියනවා
ප්‍රේමය පෞරාශියක් වසනවා කියනවා. ප්‍රේමය පෞරාශියක් වසනවලු. ඒ කියන්නේ පෞරාශියක් කරන්න තියෙන ඊළඟට ගොඩක් වෙනවා ප්‍රේමය තුළින්. ඔබගේ ආදරය තුළින් දරුවා යම් වැඩක් කරන්න සිටිනවාද ඒව වැඩකිනවා ඔබගේ ආදරය තුළින්. අන්තේ ආදරය තුළින් දරුවන් ඔබගේ ගෞරවයක් තිබෙන නිසා. ඉතින් ඒ නිසා අපිට මේ ලෝකයේ ඉන්න ලොකුම සම්පත තමයි අපේ දරුවෝ. අපේ ඉන්න දරුවෝ අපිට මේ ලෝකයේ සම්පත. ඉතින් අපි එයාට පුළුවන් විදිහට එයාලට වගේ ජීවත් වෙන්න, එයාලා වගේ ජීවත් වෙන්න අපි ඉගෙන ගන්න ඕන. අපි කොච්චර අපහසුතාවයක් තිබුණත් අපි මොන වාතාවරණ තුල අපි ගමන් කරා ඒ දරුවන්ව නම් අතහැරලා ගන්න එපා. ඔබ කොහොමද මොන වාතාවරණයේ තුල ගමන් කරා අල්ලගන්න ඔබේ දරුවගේ අත. දරුවව මත අරගෙන දෙන්න එපා. මග අරින්න එපා දරුවව. දරුවන්ට සිටින්න ඔබ විතරයි හිතන්නකෝ. වෙන කවුරුත් අපේ ළමයිට අපි විතර ඉන්නේ නේද? ඉවසන්න බැරිම මොහොතේ ඉවසන්න. ඊට වැඩි දේවල් කරාගෙන තියෙනවා අපේ ජීවිතේ. කොච්චර තරහකින් නැති ලක්ෂණ දුරයිලා තියෙන්නේ නේද? ඉතින් ඒ නිසා අපි හැමෝම වාසනාවන්ත මොකද? අපි හැමෝම වටිනා මොකද? මේ ලෝකේ කුතුහල සම්පත අපේ නිසා. ඒ කුතුහල සම්පත කඩේ ගිය සල්ලි කියලා ගන්න පුළුවන් තරමට ඔබේ දරුවා කඩේ සල්ලි වලට ගන්න පුළුවන්ද? කීයක් විතර වේද? ඔබේ කීයක් විතර වේද අපිට? කීයක් විතර වේද? ගන්න පුළුවන්ද? ඔබේ කඩේ ගන්න පුළුවන් සල්ලි දෙන්න? බෑනේ. ඉතින් එහෙනම් ඔයාලට කඩේ ගන්න දේවල් දරුවෝ ඉතින් ඒ නිසා පරිස්සම් කරගන්න ඕනේ තමයි. ඉවසන්න කැපකිරීම කරන්න. ඒගොල්ලෝ වැරදි වැටෙද්දී අතදෙන්න ඕනේ නැහැටි. ඔබගේ උරයිසර එන්න ඔක්කොම අනුසරන්න. ඔබගේ පොළොව තුල දෙන්න ඕනේ. මාත ඒගොල්ලන්ට වෙන කවුරුත් නැහැ. අලබදෙන විශ්වාස මේ ලෝකේ કોઈ සංවිධාන කවුරුත් නැහැ. ඉන්නේ ඔබ පමණයි. ඔබ පමණයි. ඉතින් ඒ නිසා ඔබ වටිනා සෙවලා ඉතින් මෙයා හැම අම්මා කෙනෙක් තාත්තගෙනෙක් රකිතියාව වෙන තාත්තෙක් නම් ඒගොල්ලන් හැමෝම හරිම වටිනා කියලා හැඟීමක් තමයි මට එන්නේ. මොකද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දෙන්න අහම්බෙන්නේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේ ඔබ සියලුම ආශිර්වාද කරනසේක. දෙවියන් වහන්සේ ඔබට උපකාර කරනසේක. ඔබගේ දරුවන්ව නිසි මාර්ගයේ පුහුණු කරන්න. මම දෙවියන් වහන්සේ වචන එක පදයක් කියනවා. එතන කියනවා නුඹලාගේ දරුවන්ට කෝප නූපදවා ස්වාමීන් වහන්සේගේ හික්මීමෙන්ද අවවාදයෙන්ද ඔවුන් ඇතිකර කරන්න. එවිසොතේ ආවෙන් පරිච්ඡේදයේ හතරවෙනි පදයේ කියනවා දරුවන්ව කෝප කරන්න එපා. දරුවන්ව කෝප නූපදවා ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ තුල හික්මීමේ අවවාදයෙන් ඒගොල්ලන්ව ඇතිවෙන්න කරන්න කියලා. ඉතින් ඔබ සමහර දෙවියන් වහන්සේ කොහොමද ආශිර්වාද